ලුණේ මට කියන්න දෙයක් තියෙනවා. මම ඔච්චර කාලයක් වීඩියෝ දැම්ම ඔයාලා හැමදේම පිළිගත්තේ නෑනේ. මෙහෙම ගෑණියෙක් මගෙත් එක්ක යාළු වුණා මේ YouTube channel එකෙන්. මේකල්ලා මං ගෙනාවා. මයිත් එක්ක ගෙනල්ලා මාස 3-4ක් එකට හිටියා. එකට බුදිය ගත්තා. ඒකල්ලා මේ ළමයෙකුත් දැන් හම්බෙන්න ආවා. ළමෙක් දැන් බඩකුත් තියෙනවා. ඒකල්ලා මේ ඉබ්බාගමුවේ JK ගාමන්ට් එකේ වැඩට ගියා මේ ආපු සිකුරාදා. ඒ සිකුරාදා ගියපු ගමන් මේ රෙදි බඩුත් එක්ක මේ රෙදි බඩුත් එක්ක ඔක්කොම ගෙදර තියලා වියරලා මේ ගෑණි ගිහිල්ලා ගාමන්ට් එකෙන් කොහේ ගියාද අතුරුදහන් වීමක් වගේ දෙයක් වෙලා. ඊට පස්සේ උන්ගේ සහෝදරයන්ගෙන් ඇහුවම සහෝදරයෝ හැම විස්තරයක්ම ගුවා මෙහෙම ගෑණියෙක් ඇයි උඹ ගත්තේ කියලා මයින් අහනවා. මේ මිනිස්සු අහනවා ඇයි උඹ දන්නේ නැතුව ගත්තේ කියලා. ඒකල්ල ඒකොල්ලෝ මේ පවුලේ මිනිස්සු විස්තරේ කියනවා මෙහෙම මේ ගෑණියෙක් ඇයි උඹ ගන්න එපා මේ කොල්ලොත් මේ දෙතුන් දිනක් අමාරුවේ දාලා තියෙනවා ළමයි හදාගෙන ගිහිල්ලා මේ පන්සල් වලට මහාන කරනවලු. ඒක මහාන කරන දාට ඒ හාමුදුරුවෝ රුපියල් 1000මාර 2000 දෙනවලු. ඒකට සල්ලි හම්බ වෙනවලු ඒ ළමයි මහාන කරන. ඒකල්ල කොහාරි දැන් ඔය බඩක් හදාගෙන ගිහිල්ලා දැන් මගෙන් උනුත් එකෙක් හදාගෙන ගිහිල්ලා මටත් යාළුවනේ ඒ අමාරු සිද්ධියට මමත් මුහුණ දීලා තියෙනවා. මෙහෙ පොලිසිය වට මං කිව්වා පොලිසියෙන් පිළිගන්නේ නැහැ. පොලිසියෙන් හොයන්නෙත් නැහැ. පොලිසියෙන්ටත් ගාණක්වත් නැහැ. දැන් මගේ ළමෙක් දැන් හදාගෙන ගිහිල්ලා දැන් මම අසරණ වෙලා ඉන්නේ මෙතන. මම මේ තත්ත්වෙට වැටුණා ආයෙත්. ඔයාලා යාළුවනේ මං පිළිගන්නේ නැහැ කිව්වට ඔයාලා විශ්වාස කරේ කවර හරි ඔයාගේ යාළුවෙට එහෙම දෙයක් වුණාම. එතරම් යාළුවනේ මට කියන්න දී. නම ඇවිල්ලා BR විජිතා කුසුම්. හැමතැනම හොයනවා තාම වෙනකන් හම්බුන්නේ නැහැ හොඩුවාවක්වත් ඉන්න තැනක්වත්. දැන් ඔය ළමයාත් කරන්නේ යාළුවනේ දැන් මං හදපු ළමයාත් කරන්නේ ඒකිරි දුන්න ළමයාත් කරන්නේ ඒකත් ටික කාලයක් කොහොම හරි හදාගෙන වෙල ඒ ළමයාත් පන්සලකට දෙනවා. දීලා වෙල තව කොල්ලෙක් අල්ලගෙන ඒකල්ලා ඒ කොල්ලවත් අමාරුවේ දාලා ඒ කොල්ලගේ දත ගලවලා වෙල එතනනු තුගෙන් ළමෙක් හදුනම ඒ ළමයාත් පන්සල් වලට දෙනවා. දැන් පන්සල් වලට ළමයි 5 දෙනෙක් දීලා දින 5 දෙනෙක්. ඔය 6 වෙනි ළමයා මගෙන් හදාගෙන ගිහපු 6 වෙනි ළමයා. ඒක ඇත්තම කතාව යාළුවනේ. ආයි මට ඔයාලට කියන්න දෙයක් නැහැ. මට කොහොම හරි පිටක් වෙන්න ඒ ගෑනු කෙනාව හොයාගන්න. මං ඉන්න තැනක්වත් දන්නේ නැහැ. තා වෙනකම් මං දන්නේ නැහැ මෙලෝ දෙයක්.